හලෝ බ්‍රෝ තලපයක් කන්න යන්නේ මේ චූටි ඇලයි ගෙදර දන්නවනේ අර කලින් අපිත් එක්ක එකතු වෙන ඩයිල් එක ඇලයි ගෙදර ඉන්නේ මෙන්න ඉන්න යාගේ දුව මැනිකේ කෝ බලන්න මේ මූණ පෙන්න අපිට හැංගෙන්නේ මොකද මේ මස් තියනවා එතකොට කලින් හේනෙන් හොයාගත්ත දානම් මනම් ඔය තියෙන දන්නවනේ පිපිඤ්ඤා හේන් මෑ ගොඩක් වර්ග තියෙනවා ඒ ඔක්කොම දාලා රස්සට තලපයක් කමුවද මැනික තලප කනවද ඈ කොයි ඒ කන්නේ කොහමද ලස්සන අර පැත්තෙන් කන්ද කාගේද කන්ද මේ පැත්තෙන් අර පැත්තෙමුත් එහෙම තමයි හැමතැනම ලස්සන වටපිටාව තියෙන දේශකුණේ නම් මොනක් සුපිරි ලස්සන නේ මැනිකේ මොනවාද කැත එහෙනම් කමුනේ තලපයක් තලපේ හදන්න හොඳටම වැඩ මෙන්න ඩයල් එක චූටි අයියා ඉන්නවා මස් කපනවා අද මොන මස් දන්නේ නැහැ නේද ඌරු මස් නේ අද වල්ලූරු මස් නෙමෙයි ගංගුරු මස් මෙන්න යාළුවෝ ගොඩක් ඉන්නවා වටේ. පූසෝ ඉන්නවා 1 2 3 4. 1 2 3 4. කාගේද යාලා? සුද්දා ඉන්නවා. ඒ සුද්දා ඉන්නවා විතරයි. ගුවනි පුස්තරියා. කොහේ ගිහිල්ලාද මන්ද? මස් ටික නම් කපන ගමන් මෙන්න තව ඩයලොග් ඉන්නවා. මෙන්න හැංගෙනවා. එනවා ගේ. සුද්දා සුද්දා. එන්නකෝ. එන්න. මේක. එන ළඟට ඔන්න මේ ඉන්නේ චූටායගේ පොඩිම කොල්ලා දෙන්න ඉන්නේ සුද්දා එන්න අපි තලප කමුනේ අද තලප කනවද බය වෙලා මස් ටික කපලා ලයින් එකට බහින්න තමයි තියෙන්නේ. කළා ඉතින් කන්න තමයි තියෙන්නේ. අර උයනවා මේ තලප කන්න නැති අයට වෙනම කෑමක්, තලප කන අයට වෙනම කෑමක්. මේ මැනිකේ තලප කන්නේ නැහැ නේ. කනවද? එහෙනම් මොනවද කන්නේ? බත්. එහෙනම් ඉතින් තලප නැහැ. මෙන්න ඉතින් වැඩේ පටන් ගමු. තලප හදන්න ඉස්සලා හදන්න එපා ඉස්සලා මකන්න. හදන්න පටන් ගමු ඉස්සලා. තලප එක හදා ගන්න කලින් ඒකට තලප එක ගිලින්න හොද්ද හදා ගන්න යන්නේ දැන් මේ. බඩු තියනවා වෙන්න මේ මොනවාද? පිපිඤ්ඤා. හේන් මොනවාද වට කියනවා බං? හේන් තියඹරානේ. හේන් තියඹරා ඒ තියෙන්නේ. ඒක ඊට මස් තියෙනවා. මස් ටික හොඳට හොදලා නම් මනම් කළා කපලා අරගෙන ඒකටම දානවා හේන් පිපිඤ්ඤා තියඹලා ටික. නෑ ටිකක් දාන්න. ආයෙ දානවා කරවිල, තිත්ත කරවිල ඒවත් කැලෙන් තමයි හොයාගන්නේ. තිත්ත කරවිලයි හේන් මෑ ගැටි කරවිල, තිත්ත කරවිල හේන් මෑ දෙකම ඇට ගලවලා ඒවයි ඒ ටික දාලා ලිපේ තියන්න තියෙන්නේ නේ. එච්චර දෙන්නේ. ඊට පස්සේ තලපේ හදාගන්න පස්සේද? හා කරපින් යන මනන් දාන්න ඕනේ නැද්ද? බඩු ඔක්කොම තියෙනවා මෙන්න බඩු. දේශීය දේවල්. කියන්නේ කැලෙන් කඩාගන්න කඩවලින් නෙමෙයි. කරපිංචා. කරපිංචා හොඳට දාන්න ඕනේ කොලෙස්ටරෝල් කොහොමද නැහැ මේ වගේ. කරපිංචා තියෙනවා. තව තියෙනවා. තක්කාලි කිරියක් දාන්න.
තක්කාලි මෙන්න තියෙන වට්ටක් කකොල හේන් වලින් කඩාගත්තා දේශීය නැවුම් වට්ටක් කකොල. මේක තින්නේ දැක්කනේ. තක්කාලි ගෙඩි දෙකක් කපලා දාගත්තා. තක්කාලි දාපම ඇඹුල් රහ ගතිය පොඩ්ඩක් එනවා ඒකයි. තව මේ කොහමද කද්දි දෙහිත් දානවා. දෙහි දාගත්තාම පොඩි ටේස්ට් එක වැඩි වෙනවා. මේ පොඩි ක්වොලිටි වැඩි වෙනවා ඇඹුල් වැඩි වුණාම තලපෙට. හරි ඉතින් දැන් ලිපේ තියන්නේ ඉන්නේ. මගේ ඔක්කොම දාලා තියෙන්නේ. මොනවද ගිරි දාලා ලිපේ දෙන්නේ නිකන්ද? ඔක්කොම ටික දාලා දැම්ම ගින්දර. මිරිස් කුඩු කහ කුඩු තුන පහ කුඩු ලුණු ගම්මිරිස් කුඩු සහ අවශ්‍ය පදම නෙමෙයි මේ හොදිති හොඳට තියෙන්න ඕනේ. ඉස්සලම වතුරෙන් තමයි ලිපේ තියන්නේ වතුර දාලා. එච්චරයි. ඒකලා මේ පොල් ගාලා පොල් කිරි දාලා ඉතින් ලයින් කරලා දැන් තව ටිකක් තියෙනවා. පොඩි වැට්ටියක් හොද්ද හදාගන්න. මේ ඒක ඉස්සරහට බලමු. දැන් ඉතින් කොහොම ඉදෙන්න ඕන. ඉදුණට පස්සේ තමයි තලපෙක හදාගන්න පටන් ගන්න. නේ? තලපෙක කොහොමද හදන්නේ? දන්නවද තලප හදන්න? කොහොමද හදන්නේ? liquid. chef කෙනෙක් තමයි මේ හොඳ දබානේ. දබානේ ඕනම වෙඩින් වලට නම් මනම් වලට තලප හදන්න යන්නේ මේ මෙයා චූඩේ. වැඩේ යන ගමන් තියෙන දැන් නම් හොඳටම එක ලිපක හොද්ද අනිත් ලිපේ තලප හදි ගන්න ඕන උණු වතුරේ. ඔදී ගන්න ලයින් එකකින් ඉන්නේ. පොල් කිරිටියක් එහෙම දැම්මා වුණා. පොල් කිරිටියක් දාලා මස් ටික නම් මනන් ටික ලයින් එකකින් ඉන්න හොඳට. උකුට වෙන්න තව පොඩි උකු කරගන්න පොඩි රහසක් තියෙනවා නේ මන්ද. අනේ ගුලියක් දාලා හොඳට මේ ගුලි කරලා ගද්දි උකුට තියෙන්න බෑ. මේක තමයි තලපෙක හැදි ගන්න යන්නේ. කොහොමද බඩු? හා? මොනවද ගන්නේ? ඔදිය ගණන් ඉතින් දැන් ලයින් වුණාට පස්සේ බා ගන්න තියෙන්නේ. ඊළඟට තියෙන තලපෙක. මේ වෙන්නේ මේ. තලප ගන්න බලා ඉන්නේ. කොහොනිට ඩයලොග් ඔය මොනා ගන්න? ඈ? මොනා ගන්න? සුදා මොනවද කරන්නේ? ඈ? සෙල්ලම් කරලා පුසොත් එක්කනේ. හොද්ද හදාගෙන ඉවරයි. කොහමද උක්කු ගතිය? එන්න මෙහෙම තියෙන්න ඕනේ. ඒකට දැන් දානවා මොනවද නේ? දෙහි සාමාන්‍යයෙන් බෑවක් විතර දාගත්තාම ඇඹුල් රසට හොඳට තලපෙට සෙට් වෙනවා. හොඳ දෙහි ගෙඩියම දානද? දෙහි ගෙඩියම දානවා. දෙහි ගෙඩියක් දාලා හොඳට කාරු ගා ගන්න ඕනේ ආයෙත්. මේවා කාලා දිනවද දන්නේ නැහැ සාමාන්‍යයෙන් කාපු නැත ඇයත් ඉන්නවා. කාලා නැත්තම් එන්න දවල් පැත්ත ඇවිල්ලා කාලා යන්න පුළුවන් ඕන කෙනෙක්ට. හදලා දෙන්නම් අනිවාර්යෙන් හදලා දෙනවා කාපු නැත ඇයට.
හරි ඒක ඉවරයිද? හොද්ද ඉවරයි. ඊළඟට තින්නේ මේ තලපේ හදාගන්න. තලපෙත් හදමු අපි එහෙනම්. තලපේ හදනවා ජූටි අයකුස්සියේ අපි දෙන පොඩි කයියක් ගන්නවා. අයියේ. එහෙම තමයි. කොහොමද මේ අපච්චි හදන කෑම රසයිද? රසයි. මොනවද හදන්නේ සාමාන්‍යයෙන් තලප ආයෙ මොනවද හදන්නේ? මාස්. මස් ඕන දෙයක් හදනවා. දඩ මස් හදනවද? යා. ඊයේ ගන්නේ කන්නේ නැද්ද? නෑ. මස් කන්නේ නැද්ද? නෑ. අය කන්නේ. කන්නේ නැහැ ඔයා? නෑ. හොඳයි. අය කනවා. මේ වයස කීයද ඔයාට? වයස කීයද? 3. 3යිද 3 වසරද ඉන්නේ? ආ එක වසරනේ. කී ඉන්නේ? 1. එක වසර. කොහේ ඉස්කෝලේද යන්නේ? නවානේ. දබානේ කොතනද? ආ? මේ දබාන ඉස්කෝලේ යන්නේ මේ අපේ කෙල්ල. එතකොට මේ ඉන්නේ කොල්ලා මේ. බෑ මින් දෙන්නගෙන් බේරෙන්න බෑ. මුංගෙන් බේරෙන්න බෑ. ගොඩක් අමාරුයි. හෙට ඉස්කෝලේ යනවා? අද ඉස්කෝලේ ගියාද? ඕ. හෙට යනවද? නෑ. ඕ. ඔන්න තලපේ හරියාගෙන එන්නවා කියනවා. ඔන්න කතා කරනවා. පියන් තලපේ හදන්න. ඔන්න ඉරුම් පිටි දැම්මා. වතුර එක හොඳට පැහුනට පස්සේ මේ බඩ ඉරුඟු හොඳට මේ මොකේද දාලාද මෙන්න මේකේ දාලා. මේකේ දාලා මොකද්ද මේක වංගෙඩිය දාලා හොඳට කොටලා පෑහලා පොලලා තමයි ගන්න එකලා ඒක දානවා. ඒක දාලා පාන් පිටි ටිකක් දානවා මේ අර මේ පොඩ්ඩක් කර මෙලෙක් ගතිය පොඩ්ඩක් තියෙන නැත්තම් නිකන් කැඩෙන ගතිය වෙයි. ඊට පස්සේ දෙන්න හැදි ගන්න සීන් එක. ඒක තමයි ආතලම සීන් එක. තලපයක් හැදි ගන්න විදිහ සරලව කියලා දෙයි චුටි අය අපිට. නෝ තමයි හැදි ගන්න. හොඳට හැදි ගන්න. ඒකට මේ තනියෙන් බෑ. ඒකට දෙන්නෙක් අත ඕනේ නවා අනිවාර්යයෙන්. තලප පත්තක් තියෙන මේ තියෙන හොඳ ලී වලින් හදලා කළා හොඳට මේ අනා ගන්න තියෙන ඉතින් හොඳට තැම්බෙලා ගුලි වෙනකන් මේවා කරගන්න ඕනේ. තලපයක් හැඳි ගන්න විදිහ දැක්කද? දැකලා තියෙනවද මීට කලින්? දැක්කනේ තනියම නම් මේ වැඩේ කරන්න වෙන්නේ නැහැ. හැබැයි ඒ කාලේ කට්ටිය නම් ඒකට පැරණි කට්ටිය මේ තනියම තමයි ගේම ගන්නවා. අපේ අම්මලා හැම තනියම තමයි. මේක ඇවිල්ලා බඩේරුම් තලප මේක මේ බඩේරුම් පෑහලා හදලා තියෙන්නේ. තව තියෙනවා ඉතින් කුරහන් වලින් හදන තලප. නිකන් පාන් පිටලෙන් විතරක් හදන තලප. සුදු ඉරුම් හැම දෙයක්ම තියෙනවා. මේ දබානේ තියෙන නැති දෙයක් නැහැ. හැම දෙයක්ම තියෙනවා මේ. ධාන්‍ය වර්ග. ඔන්න දැන් ලයින් එකෙන් එන්නේ. පදම කොහමද ලයින් එක දැනගන්නේ? නම් පදම හරි. දැන් පදම හරි. ඒ දාන්නේ තුණු වතුර ඈ. තුණු වතුර ටිකක් දාලා කකුල ගහදී නෑ. පදම් වීගෙන ඉන්නේ දැන්. පදම හරි. පදම හරි දැන් ගුලි කරගන්න තියෙන්නේ. උල් කරලා කන්න තියෙන්නේ හොදිත් එක්ක. බඩු හරි කන්න තමයි තියෙන්නේ. එන්න හොද්ද උණු බඩු
රසයිලු. මාදි වගේ ටිකක්. ඔන්න හොද්ද බෙදාගත්තා. ඊළඟට තියෙන බඩු තලප. එන්න බඩු අර හදාගත්ත තලප ටික. ගුලි කරලා තියෙන්නේ. කැමති ගුලියක් තෝරගත්තා. තියාගත්තා. මෙන්න මේ විදිහට හොදියගේ බලා. අම්මා. ඔරියෝ. කොහොමද බඩු? දහි දාන්න. අඹුල් මනිද? මදි. දෙකේ කවලා ගමු. අඹුල් ගතිය තියෙන තරමට තමයි මේ සුපිරිට තියෙන්නේ. දැන් මේ ගොඩින් දෙහි ටිකක් මිරික ගත්තා. අම්මා. කාපේ හිටගෙන. පිහිය කොහෙන්ද? හොඳට එක තැනකින් වාඩි වෙලා අම්මෝ කැවිල්ලා පොජ්ජ දැන් ඉන්න සෙට් එකම. ඔන්න කන තලප කන විදිය මේ චූටිය වෙන්නනකොට තලප කන විදිය. කොල් සයිස් එක වෙන්න ගුලි ඉස්සලා. යන්න. ඔන්න සයිස් එක අල්ලෙන් එකයි. හොඳට හොදිය ගෙපුවා. දාගත්තා. කිල්ලා. දැක්කනේ දබානේ ඔක්කොම පොඩි අය අපි ඔක්කොම තලප තමා ගන්නෙ. පොඩක් කැස්ස මේ දවස්වල අවුරුදු නීකයි. එන අයදී අපි කනවා ඈ. මෙන්න මැනික කනවා. හසයිද? මොනවද කියන්නේ තියෙන තරව ගැන හොඳයිද? ටොප් මරු ටොප් 7යි ඈ. මෙන්න මස් කෑලි. හේන් මෑ. පරිවිල අඟල තියෙනවා. කරවිල. කරවිල ගෙඩි පිටින් දාලා තින්නේ. අට හැපෙනකොට මාර සුපිරියා. එහෙනම් අපි කන්නම්. ඔයත් කනවද? කැලක් කන්නම්. රසයි සුපිරි නේ. එහෙනම් අපි කනවා. මේ තලප කැල්ලක් කනවා නම් එන්න දබාන්න මෙතන ඉව. ඔව් දබන්න පැත්ත ඇවිල්ලා මෙන්න ඉන්න චුට්ටයි සෙට් කරගෙන ඕන වැඩක් ඕන තලපයක් ඕන කෑමක් දඩ මස්. එහෙනම් කොල්ලෝ බයි. අපි ගියා.